අවසරයි සියලු දෙනාම තැන්පත් වෙන්න. ධර්මාසනාරූඪ අතිගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. අද දවසේදී මඩවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ගිය අවුරුද්දේ ආරම්භ කරන්නට යෙදිච්ච පින්කම් මාලාවේ මෙවරත් වෙසක් පුර 15ක් පොහොදා පැවැත්වෙන සුවිශේෂී ධර්මදේශනාව පවත්වන්නටයි සූදානම් වන්නේ. මෙම ධර්මදේශනාවේ දායකත්වය බාරගෙන කටයුතු කරනු ලබන්නේ රංජීව විදානපතිරණ මහත්මයා නෝනා මහත්මිය ඉතාලියේ වාසය කරන්නේ. ඒ ආදරණීය පුතණුවන්ලා දෙපළ ඒ වගේම මේ පවුලට එකතු වෙච්ච දියණිය හිමාශ විදානපතිරණ මහත්මයා ඒ වගේම සසිඳු විදානපතිරණ මහත්මයා බිනිති මහත්මිය මේ සියලු දෙනා එම දායකත්වය අද ධර්ම දේශනාව වෙනුවෙන් දරාගෙන කටයුතු කරනවා. අරමුණ විදියට රත්නපාල මහත්මා ආදරණීය සීයා ඒ වගේම චන්ද්‍රා විජේතුංග ආච්චි අම්මා ඒ කියන්නේ හිමාශ මහත්මයා ඇතුළු දරුවන්ගේ පාර්ශවයෙන් බැලුවට පස්සේ ඒ රත්නපාල සීයා චන්ද්‍රා විජේතුංග ආච්චි අම්මා පිම්පිනිස ඒ වගේම විනීතා ආච්චි අම්මා ජයසිංහ සීයා ඇග්නස් ආච්චි අම්මා කියන සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම විශේෂයෙන්ම ඇග්නස් ආච්චි අම්මාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේ අරමුණු විදියට අපිට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම රංජීව විදානපතිරණ මහත්මයා නෝනා මහත්මිය ඒ වගේම දරුවන් සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙනයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නේ. හිමාශ මහත්මයාට අපි ආරාධනා කරනවා දැහැත් වට්ටිය පිළිගන්නන හැටියට අද මේ ධර්ම දේශනාවේ දේශකයාණන් වහන්සේ ඔබ සියලු දෙනා දන්නා හඳුනන නායක හාමුදුරුවන් වහන්සේ නමක් අපේ පළාතට මහා විශාල සමාජ ජාතික ශාසනික මෙහෙවරක් සිද්ධ කරනු ලබන සංඝ පිතෘවරයන් වහන්සේ නමක්. උන්වහන්සේ අපේ ජීවිතයට බොහොම සමීප නායක හාමුදුරුවන් වහන්සේ නමක්. අපේ සෝබිත හාමුදුරුවන් වහන්සේට මට අපේ ගුරුදේවෝත්තම නායක හාමුදුරුවන් වහන්සේ මේ සියලු දෙනා වහන්සේට බොහෝම සමීප හිතවත්කමක් තියෙන නායක හාමුදුරුවන් වහන්සේ නමක්. පහුගිය දවසේ උන්වහන්සේගේ විහාරස්ථානයේ ඒ ඊ타ත්ම වටිනා විශාල වියදමක් කරලා ඉදි කරපු ධර්ම මන්දිරය විවෘත කළා. ඒ විවෘත කරන අවස්ථාවේදී පළාතේ ස්වාමින් වහන්සේලා ඇතුළු කලාකරුවන්ව ඇගයීමට ලක් කළා අපේ නායක හාමුදුරුවෝ. ඒ අතර මාත් හිටියා ඒ ඇගයීමට ලක්වීම සඳහා. නායක හාමුදුරුවන්ට මං ඊට පෙර අතුමා ලියපු පොතක් උන්වහන්සේ නමින් පිළිගන්නවා. ඒ අපේ ලෙන්ගතු බැඳීම සහ සම්බන්ධතාවය කරන කොටගෙන නායක හාමුදුරුව අපිට ගුරුවරයෙක් සමහර වෙලාවකට පියෙක් සමහර වෙලාවකට ඊ타ත්ම මිත්‍රශීලී හාමුදුරුවන් වහන්සේ නම. අපේ නායක හාමුදුරුව යටදොළවත්ත වාචිස්සරාරාමේ මතුගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ කියන විහාරයන්හි ආධිපතිත්වය දරන ඒ වගේම ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කැකුලන්දල පාර්ශවයේ ප්‍රධාන සංඝ නායක නම කියන්නට අවසරයි අති ගෞරවහාර්ය ශාස්ත්‍රපති යටදොළවත්තේ චන්සිරි අභිදාන නායක හාමුදුරුවන් වහන්සේ අද මේ ධර්මාසනාරූඪව වැඩ ඉන්නේ. උන්වහන්සේ විචිත්‍ර ධර්ම කතිකයන් වහන්සේ නමක් අර්ථයෙන් ධර්මයෙන් සියලු දෙනාට අනුශාසනා කරන්නට මේ පළාතේ ඉන්න ඊ타ත්ම වටිනා නායක හාමුදුරුවන් වහන්සේ නමක්. උන්වහන්සේට සෝබිත හාමුදුරුව වෙනුවෙන් දායක පින්වතුන් වෙනුවෙන් අප වෙනුවෙන් පාදාභිවන්දනයෙන් යුක්තව මේ ධර්ම දේශනාව පවත්වන්නට ඊ타ත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා.
හොඳයි කවුරුත් එක්ක සාකච්ඡාවක් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බං ච භාවිතං පහතබ්බං පහීනම් හි නොචේ බුද්ධෝස්මි බ්‍රාහ්මනති. අතිගෞරවනීය පිරෝවිටකල ශ්‍රී සුනන්දාරාම පිරිවෙනේ පරිවේනාධිපති ඒ වගේම මණ්ඩවල ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිකාරී පණ්ඩිත අපේ ඕමත්තේ සෝවිත හාමුදුරන් වහන්සේගෙනුත් ඒ වගේම රාජ්‍ය සම්මානලාභී පණ්ඩිත අපේ බටුවංගල රාහුල හාමුදුරන් වහන්සේගෙනුත් අවසරයි විහාරස්ථ දායකාරකාදී පින්නතුනි බෝසත් දරුදැරියනි ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්නතුනි වාර්ෂිකව සිද්ධ කරනු ලබන පින්කම් මාලාවේ ඉතා සුවිශේෂී පින්කමක් සිද්ධ වෙන අවස්ථාව. වෙසක් පුදාව නිමිති කරගෙන අද දවසේ පවත්වන්නට යෙදුන පින්කම් අතර ඉතාමත්ම සුවිශේෂී අවස්ථාව මේ හවස් රාත්‍රී භාගයේ පවත්වන ධර්ම දේශන අවස්ථාව. වටපිටාව දිහා බැලුවන් පස්සේ හරි රමණීයයි. බුදුරජාණන් වහන්සේගේ තෙමකුල නිමිති කරගෙන ගමේ කේන්ද්‍රස්ථානයේ පුණ්‍ය භූමිය විසිතුරු විදුලි බුබුලු වලින් ආලෝකමත් කරලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන්න පුළුවන් උත්තරීතර පූජෝපහාර සිද්ධ වෙන දවසක් අවස්ථාවක් හැටියට මේ මොහොත පිළිබඳව අපිට සිහි කරන්නට පුළුවන්. අපේ බටුවංගල රාහුල පණ්ඩිත හාමුදුරුවෝ මා දැනුවත් කළා මේ ධර්ම දේශනාවෙන් අනතුරුව බැතිගී සංදර්ශනයක් බැතිගී ගායනාවක් දහම් පාසලේ දරුවන්ගේ ආදි ශිෂ්‍යයන්ගේ සහ වර්තමානයේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ කුසලතා ප්‍රදර්ශනයක් මේ ස්ථානයේ සිද්ධ වෙන බව. ඉතින් ඒ නිසා අපිත් ඒ කාලේ පරිමසා ගනිමින් මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට ඕන. විශේෂයෙන් අපේ පළාතේ ප්‍රදේශයේ විහාරස්ථාන අතර අපිට ගොඩාක් සන්තෝෂ වෙන්න පුළුවන් විහාරස්ථානයක් තමයි මඩවල ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානය. එහෙම සතුටු වෙන්න තියෙන කාරණාව තමයි අපේ වන්දිත සෝබිත හාමුදුරන් වහන්සේ ඒ වගේ අපේ බටුවංගල රාහුල පණ්ඩිත හාමුදුරන් වහන්සේ කියන මේ දෙනම දියයි කිරි මුසුනා වගේ ගැළපීමකින් යුක්තව මේ කටයුතු කරනවා. එතන පංගු බේරුවක් කට්ටිවාදයක් එහෙම දෙයක් ඇත්තේ නැහැ. දැන් බොහෝ තැන්වල සම වයසේ අය කටයුතු කරන තැන්වල මේ කණ්ඩායම් වාද, කට්ටිවාද, පංගු බේරු කියන දේවල් තියෙනවා.
අපිට හරි සන්තෝෂයි මේ ස්ථානය තුළ එහෙම දෙයක් ගෑවිලාවක් නැහැ. රාහුල හාමුදුරුවන්ට කරන්න පුළුවන් යම් කොටසක් තියෙනවා නම් ඒවා බොහෝම හැඟීම් බරව ලොකු ශ්‍රද්ධාවකින් ගෞරවයෙන් යුක්තව සිද්ධ කරනවා. ඒ වගේම ශෝභිත හාමුදුරුවන්ට යම් කිසි වගකීමක් පැවරෙලා තියෙනවා නම් ඒවත් ඊ타මත්ම අගයට නිශ්‍යාකාරව සිද්ධ වෙනවා. ඉතින් මේ දේශ බලනකොට අපිට පේන්නේ දියයි ගිරි එකතු වුණා වගේ හරි සුසංයෝගයක්. ඉතින් ඒ පිළිබඳව අපි උන්වහන්සේලාට ආශිර්වාද කරන පළාතේ වගකීම් ස්වාමීන් වහන්සේ නමක් හැටියට. දෙදෙනාම ධර්ම ශාස්ත්‍රීය සේවාවන් කරන දෙනවා. අපේ රට පිළිබඳව, පළාත පිළිබඳව, අපේ ප්‍රදේශය පිළිබඳව, ගම පිළිබඳව කතා කරනකොට ඊ타මත්ම ජනාදරයට පාත්‍ර වෙච්ච, උගතුන් අතර ප්‍රසාදයට පාත්‍ර වෙච්ච වර්තමාන මහා ගත්කරුවෙක් හැටියට අපේ වටුවන්වල රාහුල හාමුදුරුවෝ ඒ සිද්ධ කරන කටයුතු ජනාදරයට පාත්‍ර වෙලා තියෙනවා. උගතුන් අතර කතා බහට පාත්‍ර වෙලා තියෙනවා. ඒ තුලින් අපිට ලොකු සතුටක්, ලොකු ආඩම්බරකමක් අපිට ඇති කර ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මොකද මේ රටේ පොතපත ලිවි අපේ හාමුදුරුවරු ඒ අස්තිය ගිලිහෙන්න නොදී ඒ උන්වහන්සේ බාරගෙන අපේ පළාතට, අපේ බුද්ධ ශාසනයට විශාල ආලෝකයක් ලබා දීපු ස්වාමීන් වහන්සේ නමක්. ඒ වගේම දායකාරකාදී ඇත්තන්ට මේ දෙදෙනා වහන්සේම අනුශාසනා කරමින්, මඟ පෙන්වමින්, අපේ ගිලිහි යන සාර ධර්ම රෝපණය කරමින්, අපේ අනන්‍යතාවය, අපේ සංස්කෘතියට පණ දෙමින් ඒ දෙදෙනා වහන්සේ විසින් සිද්ධ කරන කාර්යභාරය අපේ පළාතේ මහා සංඝයාගේ ප්‍රශංසාවට ලක් කරලා තියෙනවා. මට ආරංචි වුණා, දැනගන්න ලැබුණා. මේ මාස 24 වෙනිදා අපේ සංස්කෘතිකාංගයක් ඇටියට මේ 18 සංඝයා. මේවා අපේ අනන්‍යතාවය. මේවා නිකම් බොරු දේවල්, අනවශ්‍ය දේවල් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මෙතන තමයි අපේ රටේ අනන්‍යතාවය, අපේ හැඩයක් හැටියට අපිට ලෝකෙට පෙන්වන්න තියෙන දේවල්. ඉතින් ඒ වගේ කටයුතු රාශියක් සිද්ධ වෙන ස්ථානයක් අපි උන්වහන්සේලාට ආශිර්වාද කරනවා. දැන් ඉතින් කාල වේලාවත් එක්ක ඉක්ම යන නිසා අපි මෙතනින් ප්‍රවේශයක් ගමු ධර්ම දේශනාව සඳහා. අද වෙසක් පුදාව සමරන දවස. අපි කියනවා මේ වෙසක් පුදාවට ප්‍රීති වෙසක් කියලා. වෙසක් කාඩවල එහෙම ගහලා තියෙනවා ප්‍රීති වෙසක් කියලා. වෙසක් දවසට පුංචි දරුවා ඉඳලා වැඩිහිටියා දක්වාම, මහල්ලා දක්වාම අපි හරි ප්‍රීතියටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ තෙමගුල නිමිති කරගෙන හැමෝම ප්‍රීති වෙන අවස්ථාව. මේ ප්‍රීතිය වෙනත් ප්‍රීතියක් වගේ එහෙම නෙමෙයි. දැන් සංගීත සංදර්ශනයක්, ප්‍රිය සංഭാෂණයක්, වෙනත් උත්සවයක් දිහා බැලුවෙන් පස්සේ එතන ලබන ප්‍රීතිය තුල තියෙන ක්ලේශ සහගත භාවය. ඒ ප්‍රීතිය තුල තියෙනවා කාම, කෝප, ලාභ, ලෝභ කියන අරමුණු. ඒවට ඇලිලා ගැලිලා තමයි අපි ප්‍රීතිය මුක්ති විඳින්නේ. අපේ පංචේන්ද්‍රයන් ඇස් දෙක එක තැනක ඇලිලා, කන් දෙක තව තැනක ඇලිලා, ඒ වගේම අපේ දිව තව තැනක ඇලිලා, මේ විදිහට බූවල්ෙක් වගේ අපි පස්කොලක ඇලිලා තමයි මේ ප්‍රීතිය ලබන්නේ. ඒ ප්‍රීතිය අත්විඳීමේ තියෙන කුණු කෙලෙස්. ඒ කෙලෙස් තමයි ලාභ, ලෝභ, කාම, කෝප කියන මේ කියන ක්ලේශ ධර්ම. නමුත් වෙසක් පුදා වෙනුවෙන් අපි කරන මේ ව්‍යාපෘතිය තුළ මේක අත්විඳීම හොඳයි. ඒ අත්විඳීමේ කුණු නැහැ. ඊ타මත්ම කෙලෙස් ප්‍රහීන වීමෙන් සිද්ධ වෙන කටයුත්තක්. ප්‍රහීන වීමෙන් කියන්නේ තදංග ප්‍රහාණ වශයෙන්. తాවකාලිකව ක්ලේශ ධර්ම යටපත් කරගෙන කුසල චේතනා ඉස්මතු කරගෙන කරන කටයුත්තක් නිසා මෙතන ඇති වෙන ප්‍රීතිය හරිම සුදු පාටයි.
ඒක කිසිම තැනක පැල්ලමක් කහටක් පලිබෝධයක් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි අද අපේ පිරිස මේ විහාරස්ථානයේට එකතු වෙලා පිරිසක් ප්‍රතිපත්තිමේ පූජා මත පිහිටලා අද දවස තුල කටයුතු කරා. සීලාදී ගුණ ධර්ම මත පිහිටලා. ඒ වගේම තව පිරිසක් ආමිෂ වශයෙන් බුදු පූජා පවත්වමින් කටයුතු කරනවා. මේක තමයි අපේ ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතිය මේ ලෝකෙට විතරක් නෙමෙයි දෙලොවටම යහපත පිණිස හේතු වෙන කටයුත්තක්. එහෙමනම් දැන් මේ අවස්ථාවේදී කල්පනා කරන්න අපි මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා බවට පත් කරගත්තේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව කතා කරා. බුදුහාමුදුරුවෝ පිළිබඳව කතා කරන්න පුළුවන්කම තියෙන්නේ තවත් සම්බුදුවරයන් වහන්සේ නමකට විතරයි. බුදුහාමුදුරුවෝ පිළිබඳව හරියට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ සම්මා සම්බුදුවරයන් වහන්සේ නමකට පමණයි. මේ අපේ කතාව බොහොම වටුයි ලාමකයි. ඒ වුණත් දන්න දේ තුලින් අපි උන්වහන්සේගේ ජීවිතය පිළිබඳව උන්වහන්සේගේ තියෙන උත්තරීතර භාවය පිළිබඳව අපේ දායකයන්ට යමක් අවබෝධ කර දෙන්නයි අද ධර්ම දේශනාව තුළින් මම බලාපොරොත්තු වෙන්නේ. අපි එහෙමනම් මේ සඳහා අපි තෝරාගත්තා බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් වූ ප්‍රඥාව පිළිබඳව අපේ පින්නතුන්ට යම්කිසි අවබෝධයක් ලබා ගන්න. මේ අත්ම් පිළිබඳව යම් දැනීමක් වැටහීමක් ඇති. අපි සාමාන්‍යයෙන් දහම් පාසලේදී පාසල් පෙළ පොතේදී අපි ඉගෙන ගත්ත බුදුහාමුදුරුවෝ පිළිබඳව අතින්ත්‍ය ගුණ පිළිබඳව යම් යම් කතාවස්තු පිළිබඳව අපි දන්නවා. ඒ වගේම අර විහාරයේ තියෙන ප්‍රතිමා වහන්සේ දිහා බලලා බුදුහාමුදුරුවෝ මෙන්න මේ වගේ කියලා හිතාගෙන අපි ඉන්නවා. ඊට වඩා වැඩි දෙයක් අපිට මේ තුලින් මේ ධර්ම දේශනාව තුලින් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් වූ ප්‍රඥාව පිළිබඳව. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවේ යම් කොටසක් පිළිබඳවයි අද අපි කතා කරන්නේ. සමස්තය පිළිබඳව කතා කරන්න බෑ. පුංචි කොටසක් අපි වෙන් කරගෙන බුදුරජාණන් වහන්සේගේ මේ ආශ්චර්යමත් වූ ප්‍රඥාව පිළිබඳව දැනීමක් අවබෝධයක් අපි ඇති කරගන්නට ඕන. එතකොට අද මම කතා කරන්න තීරණය කළේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් වූ ප්‍රඥාවේ පුංචි කොටසක් හැටියට ෂඩ් අසාධාරණ ඥානය පිළිබඳව මේ අතන්ට අවබෝධය ලබා දෙන්න. එහෙමනම් අපි බලමු මේ ඥාන හය මොකක්ද කියලා. මම පෙරට කියාගෙන යන්නම්. ඔන්න මේ හයේ එක මේ ඥාන හයේ පළවෙනි ඥානය. අපි ඒකට කියනවා ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාන. හයේ එක. හයේ දෙක ආස්‍යානුසය ඥානය. හයේ තුන යමක මහා ප්‍රාතිහාර්ය ඥානය. හයේ හතර මහා කරුණා සමාපatti ඥානය. හයේ පහ සර්වඥතා ඥානය. හය අනාවරණ ඥානය. මෙන්න මේ පොකුර මේ වගේ පොකුරු ගොඩක් උදාහරණ තියෙනවා. ත්‍රිවිද්‍යා ඥාන, චතුරු වෛශාරද්‍ය ඥාන, ෂඩ්දසාධාරණ ඥාන, දසබල ඥාන, තෙසත්ත්‍ය ඥාන. ඔය බුදුහාමුදුරන්ගේ ඥාන පොස්තාගාර ගබඩාවේ පුස්තකාලයේ තියෙන ඥාන විශේෂ. ඔයින් අපි අද කතා කරන්නේ මේ අසාධාරණ ඥාන පිළිබඳව. එහෙමනම් අපි ගමු පළවෙනි ඥානය ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාන. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ විශේෂ ඥාණයෙන් මොකද්ද කරන්න පුළුවන්? මේ ඥාණයෙන් කරන්න පුළුවන් දේ මොකක්ද නේ අපිට වටින්නේ? ඔන්න එහෙනම් මතක තියාගන්න. මේ ඥාණයෙන් කරන්න පුළුවන් දේ තමයි නිකන් අපි උපකල්පනයකට යමු. දැන් මේ ආසනයේ මත බුදුහාමුදුරු ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනා පවත්වන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානයට සමවැදෙයි.
ඒ ධර්මදේශනාව සිද්ධ කරනකොට බුදුරජාණන් වහන්සේට මේ ශාලාව තුල මේ ශාලාව ඇතුලේ ඉන්න සියලු දෙනාගේම පංචේන්ද්‍රයන් බුදුහාමරන්ට පේනවා. මෙන්න මේ ඥාන බලයේ තියෙන විශේෂත්වය. එතකොට මෙතෙන්දි පොඩි වර්ධින දෙයක් තියෙනවා. මොකද අපි දැනගෙන ඉන්නේ පංචේන්ද්‍රයන් කියලා ප්‍රසිද්ධ පහක් තියෙනවා. අපිට ඊතර අහන පහක් තියෙනවා. මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය. ඒ පහ නෙමෙයි. ඒවා අපිටත් තියෙනවා. මේ එකපාරක් මෙහෙම වටේ බැලුවෙන් පස්සේ මේ ඉන්න හැමදෙනාගේම මේ ප්‍රසිද්ධ ඉන්ද්‍රිය ධර්ම අපිට පේනවා. හැබැයි මේ කියන පහ ඔය අපිට පේන පහ නෙමෙයි. ඒ පහටත් කියන්නේ පංචේන්ද්‍රිය කියලා. මොනවද මේ පහ? සද්දා, සති, විරිය, සමාධි, ප්‍රඥා. ඒවා භෞතික දේවල් එහෙම නෙමෙයි. අපේ ආධ්‍යාත්මයේ තුල තියෙන දේවල්. එතකොට බුදුහාමුදුරුවෝ මෙතන ධර්ම දේශනා කරනවා නම් බුදුහාමුදුරන්ට මේ ඉන්න ලොකු කුඩා සියලු දෙනාගේම මේ ඉන්ද්‍රිය ධර්ම වල පමණ උදාහරණ පේනවා. මේ පහ දුබල වුණොත් නිවනට බාධාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බලනවා මේ අත්තන්ට මොකද්ද තියෙන බාධකය? බාධාව මොකද්ද? කියලා බලනකොට බුදුහාමරන්ට පේනවා මෙන්න මේ විදිහේ අඩුපාඩුකම් මේ නැත්තන් තුල තියෙනවා. අපි හැමදෙනාම එකම විදිහ නෙමෙයිනේ. අපි හැමදෙනාම එකම මට්ටමේ අය නෙමෙයි. එක්කෙනෙකුට ශ්‍රද්ධාව වැඩි, එක්කෙනෙකුට මධ්‍යස්ථයි, තව කෙනෙකුට ඊට වඩා ඍණ මට්ටමක්, තවත් කෙනෙකුට ඇත්තෙම නැහැ. එහෙමනේ. දැන් ඥානය ගත්තත් එහෙමනේ. හැමෝම සුභගයෝ නෙමෙයිනේ. දැන් අපේ ඉස්කෝලේ පන්ති කාමරයක් ගත්තොත් එහෙම ඔය පන්ති කාමරේ ශිෂ්‍යයෝ 40ක් ඉන්නවා නම් 40 දෙනාම සුභගයෝ නෙමෙයි. එක්කෙනෙක්, දෙන්නෙක්, තුන් දෙනෙක්, හය දෙනෙක්, 10 දෙනෙක් ඇති. අනිත් අයට ගොඩාක් විස්තර කරලා වුණ අවබෝධය ලබා දෙන්න. සුභගයාට ඉව ඥානය විතරයි ඕනේ. ඒකයි මේ සුභග ශිෂ්‍යයාගේ තියෙන විශේෂත්වය. උදාහරණයක් වශයෙන් කියනවා හරියට කුරුළු පැටියෙක් වගේ කියලා. කුරුළු අම්මා ගොදුරු හොයාගෙන ඇහිල්ලා අර කුරුළු පැටියගේ හොට ළඟට කිට්ටු කරනකොටම අසාමාන්‍ය විදියට කට ඇරලා අරක කියලා ගන්නවා. ගෙනාවු ගොදුර චූටි. නමුත් එයා ලෑස්ති වෙන්නේ මහා කට ඇරලා මේක කියලා ගන්නවා. අන්න ඒ වගේ කියලා කියන සුභගයාට ඉවදුන්නන් පස්සේ ඇති අවබෝධ කරගන්න. ඒක මේ මුළු 40 දෙනාටම නෑනේ. එක එක්කෙනාගේ තියෙන ප්‍රමාණවල වල හැටි. සතිය, ඥානය මේවා එක එක්කෙනාගේ දැන් මේ නායකගේ ඔක්කොගේම එක එක විදියයි. ඔන්න බුදුහාමුදුරන්ට මෙන්න මේ අඩුපාඩුව පේනවා. ඒ මොකද පේන්නේ? ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානයට සම්වැදිලා වැඩ දේශනා කරන නිසා. ඔන්න මේ ඥානයෙන් කරන්න පුළුවන් එක වැඩක්. ඊළඟට මේ ඥානයෙන් කරන්න පුළුවන් දෙවෙනි වැඩේ මොකද්ද? මේ ඉන්න හැමදෙනාගේම පංචේන්ද්‍රිය ධර්ම ඉහළම තලයකට ගේන්න පුළුවන්. එක දේශනාවයි. ඉහළම තලයකට ගේනවා කියලා කියන්නේ ධර්මාබෝධය ලබා දෙන්න පුළුවන්. රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එක දේශනාවයි පවත්තා. ඒ මොකද එක දේශනාවකදී බුදුහාමරන්ගේ ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට මේක කේන්ද්‍රගත වෙනවා 5 ආකාරයකට. දැන් ශ්‍රද්ධාව අඩු එක්කෙනා කියලා හිතන්නකෝ.
එයාගේ අනිත් හතරම හොඳයි එයාගේ ශ්‍රද්ධාව දුර්වලයි. මේ ඒ දේශනාව තුළදී එයාගේ ශ්‍රද්ධාව වැඩි දියුණු වෙනවා. අපි තුමු අනිත් එක්කෙනාගේ ශ්‍රද්ධාව තියෙනවා ප්‍රඥාව නැහැ කියලා. එයාගේ ප්‍රඥාවට කේන්ද්‍රගත වෙනවා මේ ධර්මය. ඔය විදිහට මේක පස්සහකාරයකින් විහිදලා යනවා. මෙතන ශ්‍රද්ධාව අඩු අය 100ක් ඉන්නවා නම් 100ක් දෙනාගේම ශ්‍රද්ධාව වැඩි වෙනවා. ප්‍රඥාව ඉන්න 100කගේ අඩු නම් අනිත් හතර හොඳ නම් ඒ ප්‍රඥාව ඒ 100ක් දෙනාගේම වැඩි දියුණු භාවයට පත් වෙනවා. එතකොට මේ අය නැගිටින්නේ මේ පහෙන් සන්නද්ධ වෙලා. ඒ සන්නද්ධ වෙනවා කියලා කියන්නේ ධර්මාබෝධය ලබනවා. ධර්මාබෝධය ලබනවා කියලා කියන්නේ රහත් භාවයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවා. ඔන්න බලන්න බුදුහාමුදුරන්ට මේ ඥාන බලයෙන් කරන්න පුළුවන් වැඩේ හරි විස්මිතයි නේ. එතකොට ඒ කියපු කාරණාව අපිට වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා අපි ගමු පොඩි උදාහරණයක්. උදාහරණ කීපයක්. දැන් ඔය ඇත්ත දන්නවා බුදුරජාණන් වහන්සේ සාරා සංඝයේ කල්පලක්ෂයක් මුළුල්ලේ සමත්‍රිසත් පාරමී ධර්මයන් පූර්ණය කරලා බුද්ධත්වයට පත් වෙලා පැත්තකට වෙලා හිටියේ නැහැ. බුදුහාමුදුර කල්පනා කළා මගේ ධර්මය මම ඉස්සෙල්ලාම දේශනා කරන්න ඕන කාටද පස්වක දවසේ. ආලාර කාලාම ඉන්නවද කියලා බැලුවා නැහැ. උද්දකරාම පුත් ඉන්නවද කියලා බැලුවා එයත් නැහැ. ඊළඟට මට උදව් කළේ පස්වක තාපසයෝ 6 අවුරුද්දක් තිස්සේ. ඒ නිසා මගේ ධර්මයේ මේ 6 දෙනා වෙනුවෙන් 5 දෙනා වෙනුවෙන් දේශනා කරන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ ඉසිපතනේ මිගදායේ කියන තැනට වැඩම කළා. ඒ වැඩම කරනකොට පස්වක තාපසයෝ බුදුහාමුදුරුවන්ව පිළිගත්තේ නැහැ. බොහොම වදෙන් පොරෙන් තමයි ධර්ම දේශනා කරන්න මේ කට්ටිය වාඩි කරවගත්තේ. වාඩි කරවගෙන බුදුහාමුදුරුවෝ බොහොම මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ කළා. ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. මේ දේශනාව පවත්වාගෙන මැදක් හරියට යනකොට මෙතන හිටපු කොණ්ඩඤ්ඤට ඔන්න ඉස්සෙල්ලම ධර්මාබෝධය ලැබුණා. මුලින්ම ධර්මාබෝධය ලැබුවේ කොණ්ඩඤ්ඤ. ධර්ම දේශනාව අවසානයේදී අනිත් 4 දෙනාට ධර්මාබෝධය ලැබුණා. එතකොට මෙතෙන්දී බුදුහාමුදුරුවෝ වෙන කිසිම දෙයක් උපයෝගී කරගත්තේ නැහැ. මන්ත්‍රයක්, සූත්‍රයක්, අපටිකමක්, විද්‍යාවක් මේ මොකුත් උපයෝගී කරගත්තේ නැහැ. ධර්ම දේශනා කළා මේ 4 දෙනාටම ධර්මාබෝධය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණා. ඉස්සෙල්ලම අවබෝධ වුණා කොණ්ඩඤ්ඤට. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ හඳුන්වන පරියාය නාම තියෙනවනේ. මොනවද පරියාය නාම? සුගත කියලා කියනවා. ජින කියලා කියනවා. ඊළඟට බුදුහාමුදුරන් හඳුන්වන තව නමක් තිලෝගුරු කියලා කියනවා. කාම රූප අරූප කියන බවත්‍රයේම ගුරුවරයෙක් කියලා. මේවා මේ නිකම් කිව්වා එහෙම නෙමෙයි. දැන් ඔය සමාජයේ ගොඩක් දේවල් කතා කරන නිකන්නේ. එහෙම දෙයක් නෑ. නමුත් අපි ආව හඳුන්වන එහෙම දෙයක්. බුදුහාමුදුරන් හඳුන්වන්න දෙය දුන්නේ ඒ විදිහේ නිකම් පටු සීමාවල් වලින් ඉඳගෙන නෙමෙයි. බුදුහාමුදුරන්ට තිලෝගුරු කියලා කිව්වේ බුදුහාමුදුරු ගාව ගුරු භූමිකාව තිබිච්ච නිසා. දැන් බුදුහාමුදුරන්ගේ පන්ති කාමරයේ ශිෂ්‍යයෝ 5 දෙනා. ඒ 5 දෙනාට බුදුහාමුදුරු පාඩමක් කියලා දුන්න ධම්සක් පැවතුම් සූත්‍රයේ මෙහි යම් කොටසක් බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට ඒ පන්ති කාමරයේ හිටිය සුභගයා ඉක්මනින් අවබෝධ කරගත්තා. කාලච්ඡේදේ නිමා වෙනකොට 5 දෙනාම
ධර්ම අවබෝධය ලැබුවා. ඉස්සෙල්ලම අවබෝධ කරගත්ත එක්කෙනා ඔන්න ශිෂ්‍යයා ඉස්සෙල්ලම අවබෝධ කරගත්ත බුදුහාරගේ පන්ති කාමරේ හිටපු මේ ශිෂ්‍යයා තමයි කොණ්ඩඤ්ඤ. කොණ්ඩඤ්ඤ ඉස්සෙල්ලම මේ ධර්මය අවබෝධ කරගත්තා. අවබෝධ කරගත්ත නිසා දැන් ටීචර් ගුරුවරයා එයාට දෙනවා හරියක්. ඔබේ අභ්‍යාසය හරි. ඇගීමක් කළා. අන්න බුදුහාමුදුරන්ගේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමවේදයේ ඉතා වැදගත් තැනක් ඉස්මතු වෙනවා. ශිෂ්‍යයා ඇගීමට ලක් කිරීම. දැන් මේ අපේ ඉස්කෝලේ හැම කෙනෙක් නේ. පරණ ඉස්කෝලේ හැම කෙනෙක්. මිස්ටර් ටීචර් කෙනෙක් නේද? නැද්ද? මට නිකන් ඒ වගේ මතකයක් තියෙනවා. එතකොට ගුරුවරයා විසින් ශිෂ්‍යයාව ඇගීමට ලක් කරනවා. එදා ඉඳලා කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වුණා. එතකොට මට කියන්නේ ඒක අතිරේක කාරණාවක් හැටියට මතක් කළේ. එතකොට මේ පස් දෙනාම දැන් ධර්මාබෝධය ලැබුවා. එතකොට ධර්මාබෝධය ලබන්න හේතුනේ මොකද? මේ අයගේ පංචේන්ද්‍රයන් වැඩි දියුණු භාවයට පත් වෙන්න ධර්මදේශනා කළා. ධර්මදේශනා අවසානයේදී මේ පස් දෙනාම ධර්මාබෝධය ලැබුවා. ඔන්න උදාහරණයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ පස් දෙනාත් එක්ක බුදුහාමුදුරන්ට අවශ්‍ය ගමන යන්න බෑ. මේගොල්ලෝ වයසයි. දුර්වලයි. ඉන්දියාව කියලා කියන්නේ මහා කටුක භූගෝලීය පිහිටීමක් තියෙන රටක්. සීත කාලෙට මිනිස්සු වීටි දරුවෝ මැරෙනවා හීතලේ. උෂ්ණ කාලෙට වීටි දරුවෝ මැරෙනවා උෂ්ණය නිසා. ගංගානම් ගඟේ බැහැලා තමයි මිනිස්සු ඉන්නේ. ඒ තරම් පිච්චෙනවා. දැන් හිතන්නකෝ මේ වර්තමානයේ තුල අපිටත් හරි ග්‍රීස්මයි. එතකොට මේ වගේ පරිසරයකට ගැලපෙන්න නම් මේ වයසක මිනිස්සු හරියන්නේ නැහැ නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කල්පනා කළා මගේ ශ්‍රාවකයෝ බවට පත් වෙන්න ඕන තරුණයෝ. නැතුව මේ මගේ ධර්මයේ ප්‍රචාරය කරන්න බෑ. මම බුද්ධත්වයේ ලබාගත්තේ තනියම බුදු වෙලා පැත්තකට වෙලා ඉන්න නෙමෙයි. මේ ලෝක සත්‍යයට ධර්මාබෝධය ලබා දෙන්න ඕන. ධර්මාබෝධය ලබා දෙන්න මට තනියෙන් බෑ. මේකට හොඳ ශ්‍රාවක පිරිසක් ඉන්න ඕන. කියලා බුදුහාමුදුරුවෝ කල්පනා කළා මේකට තරුණය අවශ්‍යයි. තරුණය. දැන් හමුදාවේ ඉන්නේ තරුණයෝනේ. හමුදාවේ නාකි මිනිසුම තියාගන්නයි. හමුදාව හැමදාම තරුණයි. අවුරුදු 22කින් ගෙදර එනවා. ඒක තමයි හමුදා ප්‍රතිපාටි. වයසක මිනිසුන්ගෙත් එක්ක යුද්ධ කරන්න බෑ. මොරාල් එක තියෙන තරුණ කාලෙන්නේ. ඒ නිසා 22කින් ගෙදර එනවා. එතකොට බුදුහාමුදුරුවෝ කල්පනා කළා මගේ ශ්‍රාවක පිරිස තරුණය වෙන්න ඕන. කියලා කල්පනා කළා ඔන්න පළවෙනි තරුණ කණ්ඩායම බුදුහාමුදුරුවෝ සම්බන්ධ කරගන්නවා. කවුද? යස්ස කුල පුත්‍රයා ඇතුළු යාළුවෝ 54 දෙනා. තරුණයන්ව සම්බන්ධ කරගන්නවා කියන එක ලේසි නෑ. ඒ මොකද තාරුණ්‍ය කියලා කියන්නේ සොඳුරු අවස්ථාවක්. ඒගොල්ලෝ මේ ලෝකයේ තියෙන සුන්දරත්වයේ විචිත්‍රත්වය හඹාගෙන යන පිරිසක්. ඒගොල්ලෝ මේ යථාර්ථය හොයන පිරිසක් නෙමෙයි. ඒ බුදු පිරිසක් සම්බන්ධ කරගන්න දුෂ්කරයි. වන්න බුදුහාමුදුරුවෝ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානයට සංවැදුණා. යශෝවර පුත්‍රයා ඇතුළු යාළුවෝ 54 දෙනාට ධර්ම දේශනා කළා. දේශනාව අවසානයේදී මේ අය ධර්මාබෝධය ලැබුවා. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ බවට පත් වුණා. මොන දැන් බුදුහාමුදුරන්ට ඉන්නවා හොඳ ජව සම්පන්න තරුණයෝ 54 දෙනෙක්. මදි. පිරිසමදි. බුදුරජාණන් වහන්සේ හරියට පරිසරයට ආදරය කරපු කෙනෙක් නේ. ඔය කලා කාමී අය එහෙම නැත්නම් පරිසරයට ඇලුම් කරන අය හරි සුන්දර මිනිස්සු. බුදුරජාණන් වහන්සේ වැඩිපුරම ජීවත් වෙන්නේ වනාන්තරවල.
දැන් අර බණ පොතේ කියන්නේ කලන්දක නිවාපේ වේලු වනේ කියන ගුණ වනය. ඒ වගේ මේ පරිසරය තුළ තමයි බුදුහාමුදුරුවෝ වැඩ සිටියේ. දවසක් බුදුහාමුදුරුවෝ වනාන්තරයේ වැඩ ඉන්න වෙලාවේ වනාන්තරේ නම මතකයට එන්න එකපාරට මේ බොහොම විවේකසුවෙන් දැන් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. ඔය අතරතුරේදී මේ රජවරුන්ගේ දරුවෝ තරුණ කණ්ඩායමක් අපි ඒගොල්ලන්ට කියන බද්ද වග්ගීය කුමාරයෝ කියලා. බද්ද වග්ගීය කුමාර කියනකොට වයස හිතාගත හැකිනේ. අවුරුදු 17 18 11 කණ්ඩායමක්. මේගොල්ලෝ මොකද කරන්නේ? තමන් ආදරය කරන ප්‍රේමවන්තියොත් එක්ක වනගත වෙලා මේගොල්ලෝ කාමාවචර විදිහට ජීවත් වෙන අවස්ථාව හැසිරෙන වෙලාව. එක රජකුමාරයෙකුට ප්‍රේමවන්තියක් නැහැ. එයා මොකද කරන්නේ? සල්ලි වලට එක්කෙනෙක්ව ගන්නවා. අරගෙන මේ 30 දෙනා වනගත වෙලා සොඳුරු විදියට හැසිරෙන වෙලාව. ඔය මුදල් වලට ගත්ත එක්කෙනා රාජකුමාරින්ගේ රාජාභරණ සොරාගෙන පැනලා. රාජාභරණ හොරකම් කරගෙන පැනලා යනකොට දැන් මේ කුමාරයෝ දැන් හොයනවා මේ කාන්තාව. හොයනකොට බුදුරජාණන් වහන්සේ විවේක සුවයෙන් වැඩ ඉන්නවා. බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා මේගොල්ලෝ දන්නේ නැහැ මේ බුදුහාමුදුරු කියලා. මෙතනින් ඥානමෙක් එහෙම යනවා දැක්කද කියලා බුදුහාරන්ගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ කියන මේ අනුන් ගැන හොයනවට වඩා තමන් ගැන හොයලා බලන එක හොඳයි නේද? ඉතින් නබාන ගුරුවරයෙක්ගේ තියෙන ගතිය. ගුරුවරයා නිතරම ශිෂ්‍යයාගේ කුතුහලය අවුස්සලා තමන් වෙත යොමු කරගන්නවා. කුතුහලය. එතකොට මේ කුමාරයන් තුර ඇති මේ කතන්දරේ මොකක්ද? කොහොමද මේ අය බුදුහාමුදුරන්ගේ පැත්තට යොමු වෙනවා? බුදුහාමුදුරු ධර්ම දේශනා කරනවා. බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනාව අවසානයේදී බද්ද වග්ගීය කුමාරයෝ ධර්මාභෝධය ලබනවා. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. මෙතෙන්දී බුදුහාමුදුරු අඩුමසින් යමා මහ පෙළහැරවත් පෑවේ නැහැ. වෙනත් සූත්‍රයක්, වෙනත් කපටිකමක්, වෙනත් මන්ත්‍රයක් භාවිතා කළේ නැහැ. භාවිතා කළේ එකම දෙයයි ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය පමණයි. නැත්තම් මේ 18 කණ්ඩායමක් මේ අය තරුණ ජීවිතය කියලා කියන්නේ තරහ වෙන්න එපා. තරුණියෝ කියලා කියන්නේ මෝඩ රැළ. මෝඩේ. එහම මෝඩ බොහොම පටු බොළඳ තීන්දුව ගන්න වයසක් නේ. තාරුණ්‍ය කියලා කියන්නේ බොහොම ලද බොළඳ තීන්දුව ගන්න වයසක්. දැන් අද ලේසියෙන් පාරේ යන්න බෑ. මෝටර් සයිකල් යන්නේ මහ විදුලි වේගයෙන් යන්නේ. කවුද? මේ තරුණේ. මොකද ඔළුව නැහැ මෝඩ වයස. එතකොට මේ 30 දෙනාත් ඒ මට්ටමේ අය. මෝටර් සයිකල් යන්න පුළුවන් නම් 100%ටම පාගනවනේ. මේකේ අනතුරු, මේකේ තියෙන විපත, මේකේ තියෙන භයානකම ගැන හිතන්නේ නැහැ. ඒක තමයි තරුණකමේ හැටි. දැන් සාමාන්‍යයෙන් අපේ ජන විවහාරය තුළ මුංචි ළමයෙක් වැරද්දක් කළොත් එහෙම අපේ වැඩිහිටියෝ කියන මෙයා පොඩි වුණාට ඉලන්දාරිකම වැඩි. වයසක මිනිහෙක් වැරද්දක් කළොත් කියනවා නාකියා වුණාට තාම ඉලන්දාරිකම නම් අඩු නැහැ. එහෙනම් අපිට පැහැදිලි මේ ජීවිතේ මොළ වෙනවා. මේ 30 දෙනා බුදුහාරන්ගේ ශ්‍රාවකයෝ වඩපත්. ඊළඟට බුදුහාමුදුරුවෝ ශාස්ත්‍රීය වංශික කුමාරයෝ 500ක් තමන්ගේ ශ්‍රාවකයෝ බවට පත් කරගන්නවා. මේ කණ්ඩායම පත් කරගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා චරත වික්කවේ චාරිකම් බහුජන හිතාය සුඛාය අත්තා හිතාය සුඛාය. මහණෙනි ගම්නියම් සැරිසරන්න අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරා. එතකොට ඔය වැඩේ කරන්න පුළුවන් තරුණයන්ට මිසක් මේ වැඩිහිටියන්ට බෑ. ගම්නියම් සැරිසරන්න. අද පින්ඩපාත කරගත්තා ධර්ම ප්‍රචාරය කරගෙන රෑ වුණේ ගහක් යටද රෑ ගහ යට හිටියා පහන් වුණා ආයිත් ඊළඟ දවසේ පටන් ගත්තා. එහෙම තමයි මේ ධර්මයේ ප්‍රචාරය කළේ.
දැන් පැහැදිලිනේ. දැන් ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය පිළිබඳව පැහැදිලි නේද? මෙන්න මේ ඥාන විශේෂය බුදුහාමුදුරන්ට තිබුණා. දැන් අපි යමු 2. ආස්‍යානුසේ ඥානය. දෙවෙනි ඥානයට කියන්නේ ආස්‍යානුසේ ඥානය. මොකක්ද මේ ඥානයට අපි ඉස්සෙල්ලා වගේ බුදුහාමුදුරු මේ ආසනය තුල ඉඳගෙන ආස්‍යානුසේ ඥානයට සමවැදිලා ධර්ම දේශනා කරනකොට මේ ඉන්න ඇත්තන්ගේ ආශය සහ අනුශය ධර්ම බුදුහාමුදුරන්ට පේනවා. එහෙම කිව්වට ඔය ඇත්තන්ට තේරෙන්නේ නැහැ නේ. ආශය අනුශය කිව්වට තේරෙන්නේ නැහැ. අපි එහෙමනම් මේක තේරෙන්න සරල කරගන්නවා. මොකද්ද? පේන අඩුපාඩු සහ නොපෙනෙන අඩුපාඩු බුදුහාමුදුරන්ට පේනවා. අපි ළඟ තියෙනවා. තවත් පැහැදිලි කරමු. බුදුහාමුදුරන්ට පේනවා ප්‍රකට කෙලෙස් සහ අප්‍රකට කෙලෙස්. අපි මේ වැරදි කරන්නේ, අපිව තල්ලු කරන්නේ අපි කෙලෙස්. අපි මේ ආධ්‍යාත්මය තුළ තියෙන ක්ලේශ ධර්ම තමයි අපි ලව්ව වැරදි කරවන්නේ. කුරුල්ලෙකුට ගලක් ගහන්න ඕනෑ කියලා පුංචි පුතෙකුට හිතුනොත් එයා මේක මෙහෙවන්නේ මේ ආධ්‍යාත්මයේ තුල තියෙන ක්ලේශ ධර්ම. ක්ලේශයාගේ විශේෂපතය අපිව දිව්‍ය ලෝකේ යවන්න, අපිව නිවන් දක්වන්න, අපිව මේ හොඳ පුරවැසියෙක් බවට පත් කරන්න, හොඳ උගතෙක් බවට පත් කරන්න නෙමෙයි. ක්ලේශයාගේ විශේෂපතේ එක්ක අපිව හිරේ යවන්න, එක්ක අපිව අපායේ යවන්න, එක්ක නිකන් සමාජයේ නිකන් කැරොල් මිනිහෙක් බවට පත් කරන්න, කළු චරිතයක් බවට පත් කරන්න තමයි කෙලෙස් වැඩ කරන්නේ. එතකොට මේ ක්ලේශ ධර්ම පිළිබඳව රේරුකාණේ චන්ද්‍රබලාරු පොතක් ලිව්වා කෙලෙස් 1500. කෙලෙස් 1500 නෙමෙයි, කෙලෙස් 1512යි. අර පොතට රවුම් ගානක් දාන්න ඕන නිසා හාමුදුරුවෝ පොතට නම් කළා කෙලෙස් 1500 කියලා. ඔන්න හිතා ගන්න අපිව නොමග යවන්න, අපිට නොපෙනෙන අපේ ආධ්‍යාත්මය තුල තියෙන දැවැන්ත බලවේගයේ සංඛ්‍යාත්මකව ගත්තොත් මේ 1512යි. මේ 1512ක් අපිව තල්ලු කරන්නේ අපායට, හිරගෙදරට. එතකොට මේකේ කොටස් දෙකක් තියෙනවා. එක කෙලෙස් කොටසක් ප්‍රකටයි, අනිත් ක්ලේශ ධර්ම අප්‍රකටයි, සංග වෙලයි. අපි ඉස්සෙල්ලා ගමු ප්‍රකට ක්ලේශ ධර්ම. ඒක පැහැදිලි කරගන්න අපි යමු අපේ ගෙදරට. ඔන්න අපි හිතමු නිවසක් තියෙනවා. ඒ නිවසේ ඉන්නවා රජේ රැකියා කරන නෝනායි මහත්තයයි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. උදේ පාන්දරේම ওই ගෙදර නැගිටින්නේ කවුද? කාන්තාව, අම්මා. අම්මා නැගිටලා හරි මීමැස්සියක් වගේනේ. එහෙන් වතුර රත් කරනවා. ඊගවට තව බත් කෑම පිළියෙල කරන්න, ව්‍යංජන පිළියෙල කරන්න පොල් ගානවා මිනිස්. දැන් නම් ඉතින් මිනිස් සම්බරන්න නැහැ නේ. ඔය වගේ ගෙදර තියෙන මේ වැඩ කරනවා. ටික වෙලාවක් කරනකොට අම්මට හිතෙනවා, කාන්තාවට හිතෙනවා, අනේ බලන්නකො මේ දුක මං හැමදාම විඳින්න බෑ. මේවැයි ඉවරයක් තියෙනවද? මේවැයි ඉවරයක් නැහැ. මට මොනතරම් මහන්සියද? මහත්යාගෙන් කිසිම උදව්වක් නැහැ. ඔන්නර බොහොම සුන්දර විදියට අවදි වෙච්ච අම්මා නොමග යන්නේ. දැන් ටික වෙලාවක් යනකොට බලම් පිටන් වල සද්දේ වැඩි, හැප්පෙන ප්‍රමාණය වැඩි. දැන් ක්‍රමක්‍රමයෙන් මේ අම්මා වෙනස් වෙනවා. ඊළඟට ඇඳ ළඟට ගිහිල්ලා කියනවා රත්තරන් පුතේ නැගිටින්න, ලෑස්ති වෙන්න, මොන හොදන්න. දැන් ඉස්කෝලේ යන්න තියෙනවනේ. මුන් 7 පහ කර ගණන් ගන්න ඇනිදි.
ඔන්න ඊළඟට අම්මගේ භාෂාව වෙනස් වෙන්න පටන් ගන්නවා. මෝඩයෝ නැගිටපන්, ඌරුවෝ නැගිටපන්. ඔන්න දැන් භාෂාව රළු වෙන්න පටන් ගත්තා. මහත්යටත් ඔය අතරතුරදී දෙකක් තුනක් අතහැරලා දානවා. මහත්යටත් දෙන පහර. අතින් නෙමෙයි. වචන වලින් පහර දෙනවා. ඒ ඇස්සේ ආ රෙදි අයන් කරනවා. ඒ ඇස්සේ හොදි හැඳි ගන්නවා. බත් මුට්ටිය බූරු ගන්නවා. ඒ ඇස්සේ ගෙදර ඉන්න බලල් පැටව වෙල කකුලේ පටලන උන්ටත් පයින් ගහනවා. මෙහෙමනේ. බලන්නකො මේ ක්ලේශය අම්මව මෙහෙවන හැටි. මෙච්චර මේ සුන්දර වචන කතා කරපු දුවේ පුතේ රත්තරන් කිව්වම ඔන්න නොදැනුවත්වම බූරුවෝ කියන පටන් ගත්තා, මෝඩයෝ කියන පටන් ගත්තා, නැකිටපන් කියලා කියන පටන් ගත්තා. භාෂාව වෙනස් වුණා. කොහොම හරි දරුවෝ ටික ලෑස්ති කළා මහත්තයාටත් බත් මුලක් බැඳ දීලා. තමනුත් බත් මුලක් බැඳගෙන දැන් දුවලා යනවා කොහෙටද? බස් වලට. ඊයන් පස්සේ බස් එක ප්‍රමාදයි. ඔන්න දැන් බස් කාර්යයත් එක්කත් තරහයි. බස් එක ආව කියන්නකො. බස් එකට ගොඩ වුණා. ඩ්‍රයිවර් සෙනගමදී හින්දා මේක කොටන්න පටන් ගත්තා. හිමින් යනකොට ඔන්න දැන් ඩ්‍රයිවර් එකක් කේන්ති අපි මේ විනෝද ගමයි යනවා නෙමෙයි. අපි රාජකාරියට යන්නේ කියලා කියන්නේ හිතෙන් හිතන. ඒ යනකොට අපි හිතමු ආයතන ප්‍රධානියා ඉන්න ඔෆිස් එකේ දැන් මෙයාගේ ලස්සන් කරන්න ඕන. අර මිනිහව ප්‍රධානියව දැක්කම පස්සේ මේ මගුල මෙන්න මෙතන ඉන්නටයි මේ වෙලාවේ කියලා දැන් දවසම ගෙදර එන්නේ පුණු ගොඩක් අරගෙන. පුණු කියලා කියන්නේ මහා වෛරයකින් තමයි ගෙදර එන්නේ. ඔන්න බලන්න ප්‍රකට ක්ලේශ ධර්ම දාන සෙල්ලා. එතකොට සම්පූර්ණයෙන්ම ද්වේෂය කියලා කියන්නේ තරහ මුලින්ම ඇති වෙන කායිකද? මහත්යත් එක්ක. මුලින්ම ඇති වෙන කායිකද? දරුවොත් එක්ක. ඊළඟට ඇති වෙන කායිකද? කූස්පැටවුත් එක්ක. බලල්ලුත් එක්ක. ඕම මේක ඇවිලිලා අන්තිමටම හවස් වෙනකොට මූණ දිහා බලන්න බැරි තරම් කේති. අන්නේ වට කියනවා ප්‍රකට කෙලෙස් කියලා. මම ඔය එකක් ගැන විතරයි කියන්නේ. වැඩි විස්තර කතා කරන්න වෙලාව නැහැ. දැන් අපි අප්‍රකට ක්ලේශ ධර්මයක් පිළිබඳව කතා කරලා මොකද්ද මේ අප්‍රකට ක්ලේශ ධර්ම කියලා කියන්නේ කියන එක අවබෝධ කරගන්න. අප්‍රකට ක්ලේශ ධර්ම අවබෝධ කරගන්න මම පුංචි හොට් නිවුස් එකක් කියන්නම්. පහුගිය දවස්වල පත්තරේ ජනමාධ්‍ය තුල මෙන්න මෙහෙම සිද්ධියක් ප්‍රචාරයට වත් වුණා. මොකද්ද? විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබපු දෙපළක් අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒවා මේ අමුතු දේවල් නෙවෙයි. ප්‍රේම සම්බන්ධතාවයක් ඇති නොවුනොත් තමයි පුදුමයි. ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වෙන. එතකොට කවුද මේ ප්‍රේම සම්බන්ධතාවයේ බාර වින්න විශ්ව බාහිර නිලධාරියා? ඔය ප්‍රේම සම්බන්ධකම් හදන එක්කෙනා අන්න එයා තමයි මෙතන ඉන්න අප්‍රකට ක්ලේශය. කවුද? කාම රාගානුසය. අනුශය ධර්ම කියලා මම ආශේෂ අනුශය. එතකොට මේ ප්‍රේම සම්බන්ධකම් ජෝඩු හදාගන්නේ මෙන්න මෙයා. එයාට අපි නමක් දානවා. මොකක්ද නම? කාම රාගානුසය. එයා තමයි ප්‍රේම සම්බන්ධතා ඇති කරන්නේ. ඒකට උදව් කරන්නේ, ඒක පොලිස් කරන්නේ, ඒක සංවර්ධනය කරන්නේ, ඒක හැඩ වැඩ දාන්නේ, ඔක්කොම කරන්නේ මෙයා. ඔන්න ඔය දෙන දැන් උපාධි සමත් වෙලා දැන් දෙන්න විශ්වවිද්‍යාලයෙන් පිට වෙනවා. පිට වෙලා අර ගෑනු දරුවට රජයේ රැකියාවක් ලැබෙනවා. මහා ටීචර් කෙනෙක් මම හිතන්නේ. එතකොට පිරිමි ළමයාත් රජයේ රැකියාවක් කරනවා. දැන් මේ මෙහෙම යන අතරතුරේදී කාමරාගය අපේක්ෂා බංගත්වයට පත් වෙනවා. කාමරාගය පරාද වෙනවා. අර තරුණයාට හිතෙනවා මෙයා කිසි උනන්දුවක් නැහැ. විවාහ වෙන්න කල්පනාවකුත් නැහැ. වෙන කෙනෙක් මෙයාට ඇති.
මෙයා හරි නරකයි. මේ වගේ යා නිකම් පරාජිතයෙක් බවට පත් වෙනවා. පරාජිත භාවයට පත් වෙලා හැබැයි කාමරාගය තියෙනවා එහෙම පරාදුවෙන් පස්සේ අයින් වෙලා නිකන් ඉන්නවා. ඔය අපේ සින්දු වලක් තියෙනවා. එහෙම තියෙනවානේ. මේ අමරදේව මහත්තයාගේ සින්දු පෙර දිනේක මා පෙම් කළ යුතිය සිය පුතු නලවනවා. එහෙම වෛර කරන්නේ නැහැ. තමන්ගේ ප්‍රේමවන්තිය තරහ වුණා කියලා වෛර කරන්නේ නැහැ. අද වර්තමානයේ මේ ඒ වගේ දේවල් ඇති බුද්ධිමය සමාජය තුළ එයාට ආශිර්වාද කරනවා මිසක් පරිගන්න යන්නේ නැහැ. ඒක තමයි ගුණ ධර්ම මනුස්සකම. එතකොට දැන් මේ කාමරාගාංශය පරාද වුණා, අපේක්ෂා භංගත්වයටපත් වුණා, එයා පැත්තකට වුණා. ඊළඟ අනුශේ ධර්මය කාමරාගයේ ළඟම ඉන්න මිතුරා තමයි පටිඝානුශය කියලා කියන්නේ. පටිඝානුශය කියලා කියන එක අපිට තේරෙන විදිහට අපි ඒකට කියමු ප්‍රචණ්ඩත්වය කියලා. කාමරාගයේ කියන සල්ලාලයා ළඟ ඉන්න මිතුරා තමයි ප්‍රචණ්ඩත්වයේ ඡන්දියා. පටිඝය. දැන් මෙයා පරාදල පැත්තකට වුණාන් පස්සේ ඡන්දියා එනවා එතෙන්ට. කවුද පටිඝය? පටිඝය හැල්ල කියනවා අප හොඳ වැඩක් කරන්නම්කෝ. එහෙනම් කොච්චර සිද්ධි දෙනවද සමාජය තුළ නේද? හොඳ වැඩක් කරන්නම්කෝ කියලා මෙයා දැන් උදේ පාන්දර අර ගෑනු ළමයා නැගිටලා අම්මත් එක්ක අම්මත් ඉතින් හරි ආඩම්බරකමින් දැන් දෙන්නත් එක්ක උයනවා. දුවට බත්තරයි ගන්න. උයනෝ බිහින වෙලාව හරි සුන්දර වෙලාව එක පාටම අර තරුණිය සැඟව සිට කුස්සියට පැනලා අර කාන්තාවගේ බෙල්ල කපනවා. අර ටීචර්ගේ අර ගුරුවරියගේ බෙල්ල කපනවා. කපලා පලා යනවා. මේ නිවුස් එක මතකද? මේ සිද්ධිය අපි මේ අප්‍රකට ක්ලේශ ධර්ම වලට ගලපමු. දැන් මේ දෙන්න අතර ප්‍රේම සම්බන්ධය ඇති කරේ කවුද? කාමරාගාංශය. මේ කාන්තාව මරණයටපත් කළේ කවුද? පටිඝාංශය. එතකොට මේ දෙන්න කොයිද හිටියේ? අපේ ආධ්‍යාත්මයේ තුල. මේ ධර්ම දේශනා කරන මාළඟත් මේගොල්ලෝ ඉන්නවා. බණ අහන ඕගොල්ලෝ ගාවත් මෙයා මේ කියන ක්ලේශ ධර්ම ඉන්නවා. අන්න ඒකයි මේක අපි අවධාරණය කරන්නේ මේවෙන් බේරෙන්න කියන එකයි. හැදෙන වැඩෙන දරුවෝ පෞල් ජීවිත ගත කරන අය මේව දැනගන්නවා. එතකොට මේ දෙන්න මොලේක දැන් අපිට කියත හැකි ගමේ ඉගෙන ගත්ත නැති සමාජ අත්දැකීමක් නැති කෙනෙක් නම් අපිට කියත හැකි ඔයාලට තේරෙන මෝඩයන් කියලා. දැන් මේ දෙන්නම ලෝකේ පිළිගත් උගත්තු දෙන්නේ උපාධිධාරීන් දෙන්නේ බලන්නකෝ මාර්යා අන්දපු ඇඳිල්ල මාර්යා කොහොම හරි අන්දලා ගත්තානේ. බන්ධනාගාරය ගැන හිතන්නකෝ බන්ධනාගාරේ කවුද නැත්තේ කියලා ඔක්කොම ඉන්නේ මේ ගමේ ඉන්න ගුඩුකාරයෝ හොරු ටිකයිද කියලා නෑ. බන්ධනාගාරේ මේ හැම ශ්‍රේණියකම ඉන්න හාමුදුරුවරුත් ඉන්නවා. මගෙන් පටන් ගන්නම්කෝ. ගුරුවරුත් ඉන්නවා. පරිපාලන නිලධාරීත් ඉන්නවා. හැම ශේස්ත්‍රයකම අය බන්ධනාගාරේ ඉන්නවා. ඇයි මෝඩකම නිසා? නෑ කෙලස් අන්දලා යවුවා එතෙන්. දැන් ගන්නකො සෞඛ්‍ය ලේකම් අමාත්‍යංශික ලේකම් කෙනෙක් වෙන්න CS නැත්නම් අධ්‍යාපන පරිපාලනයේ සමත් වෙලා අවුරුදු 10ක් 12ක් ප්‍රාලේඛනික හැටියට ප්‍රාදේශීය ලේකම් කෙනෙක් හැටියට රාජකාරී කරලා පරිණත භාවයට පත් වෙච්ච කෙනෙකුට තමයි අමාත්‍යංශික ලේකම්කමක් දෙන්නේ. ඒ අමාත්‍යංශික ලේකම්කම එහෙම මෙසේ පදවියක් නෙමෙයි ඇමති හිටියට ලේකම්තුමා තමයි වැඩ කරන්නේ. දැන් කෙහෙලි ඇමතුමාගේ ලේකම්තුමා බන්ධනාගාරේ දෙන්නත් එක්ක හිටියා.
මෝඩකම නිසා. නෑ කෙලස් කිව්වා මේ මෙන්න මෙහෙම කළොත් ගොඩක් හම්බ කර ගන්න පුළුවන්, සල්ලි ගොඩක් ගන්න පුළුවන් කියලා මේගොල්ලන්ව එතෙන්ට තල්ලු කරා. අන්තිමටම හිරපත් ගන්නවා. මේකනේ ක්ලේශ ධර්මයන්ගේ තියෙන ස්වභාවය. ඒ නිසා ඔය ඇත්ත කල්පනා කරන්න ක්ලේශයා නෝනයි මහත්තයයි පවුල් කනවට කැමති නැහැ. නෝනයි මහත්තයයි ආදරෙන් තමන්ගේ පවුල් ජීවිතේ පවත්වාගෙන යනවට මේ කියන ක්ලේශ ධර්ම කැමති නැහැ. මේ පුංචි පුතා ඉස්කෝලේ වැඩ කරනවාට ඉගෙන ගන්නවාට කෙලෙස් කැමති නැහැ. හොඳ ගුණවත් කෑමක් කනවට කැමති නැහැ. මේ අපේ ශාරීරික ලස්සනට තියාගන්නවට කැමති නැහැ. එයා මොකද කරන්නේ? අපි නොමකට යවනවා. ඉගෙන ගන්න පොඩි පුතාට දුවට ඉස්කෝලේ වැඩ කරන්න දෙන්නේ දරුවාට කියන පුතේ ගහපන් ගේම් එකක් කියලා. එක්ක ටීවී එක බලපන්, එක්ක රස්තියාවුවේ ඵලයන් ඔහොම කියලා කියනවා. ඉගෙන ගන්න වයසේදී එක්ක කොහේ හරි නැති මනමාලකමක් හිතට එනවා. හිතනවා දැන් අපි ලොකුයි, වැඩි හිටි, දැන් අපිට විවාහයක් කරගන්න කාලේ හරි කියලා පොත්පත් ටික පැත්තකින් තියලා ඔන්න පටන් ගන්නවා පෞල් ජීවිතවලට සුදුසුකම් ටික හදා ගන්න. එතකොට යාගේ අධ්‍යාපනය එතනින් ඉවරයි. නෝනයි මහත්තයයි සන්තෝෂෙන් ඉන්නවා. කොහොම ඉන්නකොට කොහේ හරි නැති මොකද කරන්නේ? ඒකට කැමති නැහැ ක්ලේශ ධර්ම. එක්ක නෝනට මාරයා ආරූඪ වෙනවා. මාරයා කියලා කියන්නේ කෙලෙස් වලට. එක්ක මහත්තයාට ආරූඪ වෙනවා. මේ මොකද මෙයාගේ ස්වභාවය තෘප්තිමත් වෙන්නේ නැහැ. කාමරාගේ ස්වභාවය ඒකයි. තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ තෘප්තිමත් නොවීම නිසා වෙන දේවල් කරන්න පටන් ගන්නවා. එහෙමනම් අපිට තර්කයක් මෙතනින් මතුවෙනවා. මොකද්ද තර්කය? එහෙනම් මේ ඉන්නේ. දැන් මේ ගෙදර බනහන් ඇහිලා මේ ලස්සන ජීවිතය. ඇයි අපිට බලපෑවේ නැද්ද? තර්කයක් නේ. බලපෑව අපි ළඟ නැතුව නෙමෙයි. අපි එයාව පෙරද්දුවා. ඒ චේතනාව, ඒ අදහස ආපෙලාව අපි එයාව පෙරද්දුවා. කොහොමද පෙරද්දුවේ? මම අම්මා කෙනෙක් නිසා හොඳ නැහැ. මම තාත්තා කෙනෙක් නිසා හොඳ නැහැ. මම හාමුදුරුව නිසා හොඳ නැහැ. මේක පත්තර වල වැටෙනවා, මුහුණු පොතේ Facebook වල වැටෙනවා. ඒ නිසා හොඳ නැහැ. රටේ නීතියක් තියෙනවා 20 අවුරුද්දයි සිර දන්නවා. ඒ නිසා හොඳ නැහැ. අපේ පරම්පරාවේ කෙනෙක් කළා නැහැ. ඒ නිසා හොඳ නැහැ. ඔන්න ඔය කියන මුගුරු වලින්, ඔය කියන ආයුධ වලින් මේ කියන මාරයට ගැහුවා අපි. ගහන යාව බිම දැම්මා. පරද්ද. ඒ පරද්දපු නිසා මේ අතෝ මෙහෙම ඉන්නවා. ඉගෙන ගන්නවා. මාරයාට අපරාධ වෙච්ච කට්ටිය විරිසක් එක්ක හිරගෙදර. එහෙමත් නැත්නම් ඒගොල්ලෝ අසාර්ථකයි ඒගොල්ලන්ගේ ජන ජීවිතේ. ඒගොල්ලෝ සදා කාලිකවම දුකේ ජීවත් වෙන්නේ. මාරයාව පරද්දපු කට්ටිය දිනනවා ජයග්‍රහණය කරනවා. ඒකට බුදුහාමුදුරු බණපදයක් දේශනා කළා. යෝදේත මාරං පඤ්ඤා උදේන ජිතං රක්ඛේ අනුවේසනෝසියා. පඤ්ඤා උදේන ප්‍රඥාව නැමැති ආයුධයෙන් මාරං මාරයට යෝදේත පහර දෙන්න ජිතං රක්ඛේ අනුතුවල දිනන්න පුළුවන්. අද ඔය අත්තු කිසියම් අස්සසිල්ලක් තුල ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන්නේ තමන් මායාව පරද්දපු නිසා. මායා ඉන්න විවිධ යෝජනා කළා නැතුව නෙමෙයි. මායා ඉන්න අපිට යෝජනා ඉදිරිපත් කළා. අපි ඒව පරද්දපු නිසා අද මෙහෙම ඉන්නවා. දැන් අපේ ජීවිත උනත් එහෙම. අනන්තවත් හිතුන සිවුරු වරිය. අප්‍රමාණව හිතට ආවා සිවුරු වරින්න ඕන.
කෙලස් කියනවා අරපන් සිවුරු අරපන් කියලා නේ. ඊගාට ඉතින් කල්පනා කරන්නේ ලබන අවුරුද්දේ. එහෙම කල් දැම්මා. අද කොහොම හරි මාර්යාව පරද්දපු නිසා අද මෙහෙම ඉන්නවා. දිනුවා. ජයග්‍රහණය කළා. මාර්යාව පරද්ද ගන්න බැරි වෙච්ච අය යනවා. ඕක. ඔන්න ඕකට අපි කියනවා මොකක් කියලාද? මේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය ආශ්‍යානුසේ ඥානය. දැන් ඔන්න මම ආශය කියන පැත්තත් පැහැදිලි කරා, අනුශය කියන පැත්තත් පැහැදිලි කරා. ඒ නිසා ඔය තීන්දුව තීරණ ගන්නකොට හරි කල්පනාවෙන් ගන්න. පිටිපස්සේ ඉන්න නොපෙනෙන හස්තය තමයි කෙලෙස්. ඒගොල්ලෝ තමයි මේ විනාශය කරන්නේ. න බලන්න බුදුහාමුදුරන්ගේ තියෙන ඥාන ආශ්චර්යයේ තියෙන විස්මිත භාවය. අද වර්තමානයේ උගත්තුයි බුදුහාමුදුරේ අතර තියෙන වෙනස. වර්තමාන විද්‍යාර්ථීන් අපිට නිකන් 2.50ට දාලා කතා කරන්න බෑනේ. ලෝකෙ සිද්ධ වෙන තාක්ෂණික මෙබලම් දිහා බැලුවා. දැන් වෛද්‍ය විද්‍යාව ගත්තන් පස්සේ හෘද වස්තු ගලවලා හයි කරනවා. ඒ වගේම මම මේ අද මේ කරන ධර්ම දේශනාව ඇමරිකාවේ ඉඳන් මගේ මූණ දිහා බලාගෙන අහන්න පුළුවන්. වාහන තියෙන මහා පුදුම තාක්ෂණික මෙවලම් වලින් සමන්විත වෙච්ච වාහන. තාම ඒවා අපේ රටවල් වලට ඇහිලා නැහැ. ඔය තියෙන වාහන උනත් අර පාරේ සුදුවිර කපන්න තහනන්නේ. සුදුවිර කපනකොට වාහනෙන් සිග්නල් එකක් දෙනවා කී එපා කියලා. තාක්ෂණය. ඉතින් ඒවත් විද්‍යාව උගත්තු. නමුත් ඒ උගත්තුන්ට මේවා ගෝචරේ වුණේ නැහැ. ඔය කියන උගත්තුන්ගේ ලැබ් එකේදී ඒ අයට ශ්‍රද්ධා සති සමාධි ප්‍රඥා හොයාගන්න බැරි වුණා. ඒවා භෞතිකයි. ඒවා හොයාගත්තේ බුදුහාමුදුරුවෝ. අන්නේ නිසා අපි බුදුහාමුදුරන්ට කියනවා ශ්‍රේෂ්ඨයි උත්තරීතරයි. බුදුරජාණන් වහන්සේ උත්තරීතරයි. දැන් අපි කතා කරේ තාම දෙකයි. තව හතරක් තියෙනවා. කාලේ බොහොම ශීඝ්‍රයෙන් යනවා. ඒ නිසා ඊටු හතර මම සංක්ෂේපයෙන් කතා කරනවා. මොකද්ද තුන්වෙනි ඥානය? තුන්වෙනි ඥානයේදී කියනවා යමක මහා ප්‍රාතිහාර ඥානය. යමක මහා ප්‍රාතිහාර ඥානය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ චතුර්ථ ධ්‍යානයේ දක්වා සමවැදිලා ප්‍රතිවිරුද්ධ කමඨහන් දෙකක් අරගෙන ජලයේ සහ ගින්න අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරනවා. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? මේ ඇඟේ රෝම කූප වලින් මේ නාස්පුඩු වලින් ජල කඳක් සහ ගිනි කඳක් පිට වෙනවා. ජල කඳක් සහ ගිනි කඳක් පිට වෙනකොට ඊළඟට මොකද බුදුහාමුදුරු කරන්නේ? කමඨහම් මාරු කරනවා. කමඨහම් මාරු කරන් පස්සේ පළවෙනි වතාවේ රෝම කූපයෙන් පිට වුණේ ගිනි ජාලාවක් නම් දෙවෙනි අවස්ථාවේදී රෝම කූපයෙන් පිට වෙන්නේ ජල කඳක්. මේක සූක්ෂමව කරන්න ඕන නිසා තමයි චතුර්ථ ධ්‍යානයේ දක්වා සම්පූර්ණ. ඒක තමයි යමක මහා ප්‍රාතිහාර ඥානය කියන්නේ. ඊළඟ ඥානය තමයි මහා කරුණා සමාපatti ඥානය. මහා කරුණා සමාපatti ඥානය කියන්නේ බුදුහාමුදුරුවෝ අපි වගේ මේ පොන්තර පරිමාණ අය නෙමෙයි. මේ ප්‍රත්‍යඥ අපි තමයි පොන්තර පරිමාණ. බුදුරජාණන් වහන්සේම කළේ නෑ. තමන්ට වෛර කරපු, තමන්ට දොස් කියපු, තමන්ට පහර ගහපු ඒ හැම කෙනෙකුටම බුදුරජාණන් වහන්සේ කරුණාව දක්වුවා. ඒ කරුණාව දක්වලා ඒ අය සුමගටපත් කළා. දැන් ආලවකයක් ආගත්තන් පස්සේ ආලවකයක් බුදුහාමුදුරන්ට තර්ජනය කළා, පරසක්වල ගහනවා, පතුරු ගහනවා, පෙති ගහනවා කියලා කතා කරා. අන්තිමටම ආලවකයක්ෂයා බුදුහාමුදුරුව මෙල්ල කළා. ධර්මාබෝධය ලබා දුන්නා. ආලෝකයක්ෂයා කියන බුදුහාමුදුරන්ට
අන්ධකාරේවා තේරපජ්ජෝතන් දහරෙය. අනේ බුදුහාමුදුරනේ අඳුරට පහනක් දැල්ලුවා වගේ මට ධර්ම අවබෝධය ලැබුණා. ඔන්න ආලෝකයට පිට වෙච්ච ඇති. මහා කරුණාව. ඊළඟ ඥානය තමයි සර්වඥතා ඥානය. සර්වඥතා ඥානය මේ ලෝකයේ බුදුහාමුදුරුව අත්ඹුලක්සේ දැක්කා. අතේ තියෙන නෙල්ලිකඩ ගෙඩියක් වගේ ලෝකයේ බුදුහාමුදුරුව දැක්කා. දැන් අතේ තියෙන දෙයක් අපිට එහෙම විචාරාත්මකව දකින්න පුළුවන් නේ. පොඩි කරලා බලන්න පුළුවන්. විකල බලන්න පුළුවන්. මිරිකල බලන්න පුළුවන්. විවිධාකාරයෙන් මේක අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේ බුදුහාමුදුරුව ලෝකයේ කියන එක අධ්‍යයනය කරා. අධ්‍යයනය කළ බුදුහාමුදුරුව දේශනා කරනවා ලුජ්ජති පලුජ්ජති දී ලෝකෝ. මේ ලෝකයේ කැඩෙනවා බිඳෙනවා සුළු විසුණු වෙලා යනවා. හරිද? සත්ත්ව ලෝකයේ ගත්තත් එහෙමයි. භෞතික ලෝකයේ ගත්තත් එහෙමයි. මේවා සදාකාලික නෑ. මේවා අනිත්‍යතාවයටපත් වෙනවා. කැඩෙනවා බිඳෙනවා සුළු විසුණු වෙලා යනවා. අන්න ඒකට කියනවා අපි සර්වඥතා ඥානය කියලා. දැන් අපි ගමු අන්තිමේට. මොකද්ද? අනාවරණ ඥානය. අනාවරණ ඥානය කියලා කියන්නේ පින්නතුනේ අපි තුනේ අපි මහත්ය කියලා ඉස්සරහයි. බුදුහාමුදුරන්ගෙන් ඇහුවොත් එහෙමයි. මේ මහත්යා මීට ආත්ම 1000කට කලින් 1.3යි 10කට කලින් කොහේද උප්පත්තිය ලැබලා හිටියේ කියලා බුදුහාමුදුරන්ට ඊතලයකින් වගේ නිමේෂයකදී කියන්න පුළුවන් මෙයා ආත්ම 10කට කලින් කොහෙද හිටියේ කියලා. ආත්ම 10කට කලින් මෙයා කොහෙද හිටියේ කියලා බුදුහාමුදුරන්ට කියන්න පුළුවන්. මේකේ බැරියර් එකක් නෑ ආවරණයක් නෑ අනාවරණයි ඍජුව බේන. අන්න ඒකට කියනවා අනාවරණ ඥානය කියලා. දැන් හරිද? 6 යන අවබෝධයක් තියෙනවද? එහෙමනම් ඊට වඩා මගේ ධර්ම දේශනාව දීර්ඝ කරන්නේ නැහැ. මේ ධර්ම දේශනාවේ ආනිසංස බලයෙන් ඔබ අපි හැමදෙනාටම ජාත්‍ය ආදී සසර දුකින් මිදී නිදහස් වරව අමාමා නිවන් සුවත් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. එතකොට අපේ රාහුල හාමුදුරුවෝ මේ ධර්ම දේශනාවට ආරාධනා කරන වෙලාවේ දායකයන්ගේ ලයිස්තුවක් කිව්වා. අන්නේ දායක කාර්යකාරී පින්තුන්ට අපි මේ අවස්ථාවේදී පින් දෙනවා. සමස්ත ඔබ හැමදෙනාටම පින් දෙනවා. දැන් එහෙමනම් කල්පනා කරන්න. ධර්ම ශ්‍රවණය කිරීම මෙතෙන්දි සිද්ධ වුණා වගේම භාවනාවකුත් කළා. මොකද්ද භාවනාව? බුද්ධානුස්සති භාවනාව. බුදුහාමුදුරු පිළිබඳව දැන් මෙච්චර හිත පිහිටවාගෙන හිටියා. හිත කොහේවත් ගියේ නැහැ. මට පේනවා දැක්කයන් පස්සේ. සිත එක්තැන් වුණා කියලා කියන්නේ භාවනාව. බුද්ධානුස්සති භාවනාව. ඒ තුලින් උදා කරගත්තා වූ සියලු කුසල ධර්මයන් මඩවල ශ්‍රී සුදස්සනාරාම විහාරස්ථානයේ අධිග්‍රෝහිත මේ චෛත්‍ය රාජයන් වහන්සේට මේ බෝධීන් වහන්සේට මේ විහාර මන්දිරයේ අධිග්‍රෝහිත දෙවි දේවතා ඇත්තෝ මේ පින් අනුමෝදන් වේවා. ලෝකපාලක සියලුම මහා බලගත් දේව දේවී සමූහයා මේ පින් අනුමෝදන් වේවා. මඩවල පන්සල හරි ප්‍රසිද්ධයි දෙවියන්ට. මේ දේවාලේ වැඩ ඉන්න දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපේ රාහුල හාමුදුරුවෝ සෝභිත හාමුදුරුවෝ ඇතුළු මහා සංඝ රත්නයේ නවග්‍රහ දෙවි අන්තරික්ෂයේ වැඩ වාසය කරන නවග්‍රහ දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. මේ පින්කමේ දායකත්වයේ දරන ඒ පවුල් වල සියලු දෙනාගේ නවග්‍රහ දෙවියෝද ඉෂ්ට දේවතාවෝද මේ පින් අනුමෝදන් වේවා. මේ ධර්මයේ බොහොම ආශාවෙන් ශ්‍රද්ධාවෙන් අසා සිටි ඔබ හැම දෙනාගේ ඉෂ්ට දේවතාවෝ නවග්‍රහ දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. පවතිනා වූ ඒ රාෂ්ටක මාරක බාධක අපල ලග්නේ රාෂ්ටක ජන්මේ රාෂ්ටක අපල ඒ වගේම බෝ වෙන රෝග බෝ නොවන රෝග ඒ වගේම වැටීම් තැලීම් කැඩීම් බිඳීම් ආදී වශයෙන් ඇතිවන උපද්‍රව රියානතුරු මගානතුරු විදුලි සැර හෙළ සැර මේ ආදී කොට ඇති සියලු අසුබතා දූරීභූත භාවයට පත් කර දෙත්වා. හැම දිනාටම කාය බල චිත්ත බල බුද්ධි බල ආයු බල නිරෝගී බල වඩා දෙත්වා.
දෙවියෝ මේ පින් අනුමෝදන් වීමෙන් ප්‍රාර්ථනීය බෝධියකින් නමමා නිවන් සම්පත් ලබා ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම ඔබ නමින් කාල යාත්‍රා කළ සියලු ඥාතීන් අපේ විහාරගණයේ අපවත් වී වදාන සංඝ පීතෘන් වහන්සේලා. ඒ වගේම රාහුල හාමුදුරන්ගේ නමින් මියගිය ඥාතීන්, සෝබිත හාමුදුරන්ගේ නමින් මියගිය ඥාතීන්, දායකත්වයේ දරණ ඇත්තන් නමින් මියගිය සියලු ඥාතීන්, හතර පෙරේ කාල යාත්‍රා කළ සියලු දායකකාරකාදී මේ පින් අනුමෝදන් වේවා. ප්‍රාර්ථනීය වූ බෝධියකින් නමමා නිවන් සම්පත් ලබා ගනිත්වා කියලා සාදු ප්‍රාර්ථනා කරා. ඔබ අපි හැමදෙනාට මේ උදාර මහා පින්කම නිවන් පිණසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හැමදිනාටම තෙරුවන් සරණයි. කල්යාණී පාර්ශවයේ කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කැකුලන්දල පාර්ශවයේ ප්‍රධාන සංඝනායක යටදුලපත්ත වාචීසරාරාම විහාරස්ථානයේ මතුගම සුදර්ශනාරාම විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති ශාස්ත්‍රපති අපේ අතිගෞරවහාර්ය නම කියන්නට අවසරයි යටදුලපත්තේ චන්සිරි අභිදාන නායක හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා, දීර්ඝායුෂී සම්පත් ලැබේවා. මේ වෙලාවේ අපි ඊ타ත්ම පාදාභිවන්දනයෙන් උන්වහන්සේට සියලු ආශිර්වාදයන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එම ධර්ම දේශනාවේ දායකත්වය ඉතාලියේ විසෙන රංජීය විදාන පතිරණ මහත්මයා නෝනා මහත්මිය හිමාශ මහත්මයා ඇතුළු මාඹුලින් නම් සඳහන් කළ ඒ සියලු දෙනාගේ දායකත්වය එමියගිය ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම පිණිස සිත කරන්ට යෙදුණා. ඒ ඇත්තන්වත් අපි මේ වෙලාවේදී සිහිපත් කරන ඔබ සියලු දෙනාටම එහෙමනම් තෙරුවන් සරණ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන්